හරි ළමයි අද පාඩම මොකද්ද? and but o. හරිද but o? and but o. මොනවද මේ and but o කියලා කියන්නේ? and but o මොන හරි but වර්ගයක්ද? නෑ 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 නෑ. හරි. ඔයාලා අහලා තියෙනවද conjunctions කියලා දෙයක්? මොකද ලියලා තියෙනවා? conjunctions. conjunctions වලින් අපි මොනවද කරන්නේ? conjunctions වලින් කරන්නේ එක්ක මොනවා හරි වචන දෙකක්. එහෙමත් නැත්නම් මොනවා හරි වාක්‍ය දෙකක්. words දෙකක් හරි sentences දෙකක් හරි එකතු කරන්න තමයි අපි conjunctions භාවිතා කරන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි conjunctions ගොඩාක් තියෙනවා. එකක් තමයි and. අපි බලමු and එකේ මොකද්ද කරන්න කියලා. බලන්න මෙතන sentences දෙකක් තියෙනවා. එකක් තමයි I like English. තව sentence එකක් තියෙනවා I like maths. මොකද්ද මේ දෙකේ තේරුම? එකක කියනවා මම කැමති ඉංග්‍රීසි වලට, අනිත් එකේ කියනවා මම කැමති maths වලට. මේ දෙකෙන්ම කියලා තියෙන්නේ මම කැමති විෂයන් දෙකක් ගැන නේද? එකක් කියනවා මම කැමති ඉංග්‍රීසි, ආයෙමත් කියනවා මම කැමති maths. එතකොට අපි මේ දෙක sentences දෙකක් විදියට කියන්න ඕනද? කියන්න පුළුවන් වරදක් නෑ. අපි එහෙම කියන්න ඕනද? conjunctions ඇත්තටම පාවිච්චි කරන අපේ ලියන්න, ඒතර කතා කරන්න පහසුවට. නේද? ඒක එකම කෙනෙක් එකම කෙනෙක් ගැන එකම විස්තරයක් එක වගේ විස්තරයක් කතා කරද්දී අපිට මෙහෙම sentences දෙකක් කියන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපිට conjunctions උදව් වෙනවා. හරි බලමු මේ දෙක කොහොමද මේ දෙක එකතු කරන්න පුළුවන් කොහොමද? I like English and maths. එතන මේ sentence එක ඕනද? නෑ. I like English and maths. හරි මේක බලන්න. She is smart. She is kind. දෙකෙන්ම කතා කරලා තියෙන්නේ කවුරු ගැනද? ඇය ගැන නේද? ඇය smart. ඇය කරුණාවන්තයි. ඉතින් අපිට මේ දෙක එකතු කරන්න පුළුවන් නේද? කොහොමද එකතු කරන්නේ? She is smart. I'm a she is කියලා කියන්න ඕන නෑ නේද? And kind. මෙහෙම ලියනකොට ලේසි නේද? හරි. මේ බලන්න මේක. We went to the park. We went to the park. We played football. බලන්න කවුද පාක් එකට ගියේ? අපි. ෆුට්බෝල් ප්ලේ කරේ කවුද? ඒත් අපි. එතන අපි වාක්‍ය දෙකකින් මේක කියන්න ඕනද? We went to the park. ආය අපිම we played football. නෑ. අපිට මේ දෙක එකතු කරන්න පුළුවන් කොහොමද? We went to the park and we played football. තේරුණාද? එතකොට and වලින් සම්බන්ධ කරන්න පුළුවන් සමාන අදහස්. හරිද? එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් සම්බන්ධ කරන්න බෑ. මෙතන සමහර ගොඩක් වෙලාවට එක්කෙනෙක් ගැනම කතා වෙනවා. දැන් මෙතන ආයි මම කැමති ඉංග්‍රීසි වලට, මම කැමති maths වලට. එතකොට අපි මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන වෙන කෙනෙක් සම්බන්ධ නැහැනේ. එතකොට මේ sentences දෙකේම කතා කරන්නේ she නේද? She is smart and kind. දෙකේම කතා කරන්නේ ඇය ගැන. එතකොට අපිට and දාලා සම්බන්ධ කරන්න පුළුවන්. මෙතනත් එහෙමයි. ඔයාලට තේරුණා නේද and කියන එක? හරි. අපි එන ඊළඟ conjunctions එකට.